ඉතින් මගේ ආදරණීය යාළුවෝ හැමෝටම සුබ දවසක්. මේ අද උදේම මම හිතුවා ඔයාලට බ්ලොග් එකක් අරන් එන්න ඕනේ කියලා. ඉතින් මම හිතුවා අද දවසේ මම කරන දේවල් වීඩියෝ කරගන්න ඕනේ කියලා. මොකද වෙනදට කැමරාව ඉස්සරහ තියන්නේ මම කතා කරන්නේ. ඉතින් මම හිතුවා අද දවසේ මම කරන දේවල් ටික වීඩියෝ කරලා බ්ලොග් එකක් විදිහට ඔයාලට අරන් එනවා නම් හොඳයි කියලා. ඉතින් මම උයන තැන ඉඳන් තමයි අද වීඩියෝ එක පටන් ගන්න. ඉතින් රැඳිලා ඉන්න මාත් එක්ක මම මොනවද උයන්නේ, අද දවසේ මම මොනවද කරන්නේ කියලා බලන්න ඔයාලට ආරාධනා කරනවා මගේ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් එහෙනම් අපි බලමු අද උදේට මම මොනවද කොහමද උයන්නේ කියලා. ඉතින් ආදරණීය යාළුවනේ, මම්මගේ ජීවිතේ පළවෙනි වතාවට තමයි මේ විදිහට පොලොස් ගෙඩියක් උයන්න හදන්නේ. ඉතින් පොඩි කාලේ ඉඳන්ම අම්මා තමයි අපේ ගෙදර කෑම බීම නිතර හැදුවේ. බබාලා හම්බෙලා ඉද්දිත් අම්මා ගෙදර හිටියා. ඉතින් එයා තමයි කෑම උයන වැඩ නිතරම කරේ. ඉතින් කොහොම හරි දැන් අම්මා ගෙදර නැති නිසා සමහර දේවල් ඉතින් මම අම්මා ඉන්න කාලේ උයලා නැති නිසා සමහර කෑම වර්ග එළවලු වර්ග මම හදලා නැහැ. දැන් තමයි මේ දේවල් හදන්න පුරුදු වෙන්නේ පටන් ගන්න. ඉතින් මම දන්න විදිහට දැකලා තියෙන විදිහට හිතන විදිහට මම ඉතින් මේ දේවල් දැන් කරනවා. ඉතින් මම පොලොස් ඉස්සර කන්නවත් ආස නැති දෙයක්. ඉතින් දැන් මං හරි ආසයි පොලොස් කන්න. පුංචි කාලේ සමහර දේවල් අපි කන්න ආස කරේ නෑ. හැබැයි ඉතින් ඔයාලටත් එහෙම ඇති. පුංචි කාලේ සමහර කෑම අපි කන්න කැමතිම නැහැ. ඉතින් ලොකු වෙලා අපි විවාහ වෙලා දරුවොත් හම්බ වෙලා අපි සමහර කෑම වර්ග අපි කන්න පෙළඹෙනවා. ඉතින් කනකොට ඒ කෑම අපි කනකොට හිතෙනවා මේ කෑම කොච්චර හොඳද කියලා. ඉතින් පොඩසුත් මේ වගේ දෙයක් කොස් කියන ඒවා කිරිකොස් හදලා කනවනේ. පොලොස් හදලා. ඉතින් ওই දේවල් ඉස්සර මම අම්මා උයනකොට කෑවෙම නැති දේවල්. ඉතින් දැන් මම මේ දේවල් ඔක්කොම කනවා මස් මාළු හැර. ඉතින් මස් මාළු නම් මං කන්න ආස නැහැ. මොකද මට හරි අප්පිරියයි මස් මාළු කනකොට. ඉතින් අපේ මහත්තයා නිතර මට බය වෙනවා මස් කන්නේ නැහැ මාළු කන්නේ නැහැ කියලා. ඇඟට කිසිම ගුණයක් ඇති දෙයක් කන්නේ නැහැ කියලා නිතර මට බයිනවා. ඉතින් ඒ වුණාට මට මේ දේවල් කන්න හිත දෙන්නේ නැහැ. මේ සතෙක්ගේ මස්නේ කියන හැඟීම මට එනවා චූටි මස් කෑල්ලක් හරි කනකොට. ඉතින් චිකන් වල තමයි චූටි කෑල්ලක් හරි කන්නේ. ඉතින් ඒත් මට බයිනවා. ඔය ලොකු කෑලි එහෙම කන්නෙම නෑ මම. ඉතින් කවුරු කොහොම කිව්වත් එහෙම කන්න හිත දෙන්නේ නෑ මට. සතෙක්ගේ මස් කියන හැඟීමත් එක්ක අප්පිරියාවක් පිළිකුලක් වගේ දැනෙනවා. ඉතින් කොහොම හරි මස් මාළු නම් කන්නේ නෑ. එළවලු වර්ග තමයි ගොඩක් කන්නේ. ඉතින් පොලොස් ගෙඩිය ඇත්තටම මම මේක YouTube එකේවත් බැලුවෙත් නෑ. මට හිතුණා මෙහෙම තමයි පොලොස් ගෙඩිය සුද්ධ කරගන්නේ කපාගන්නේ කියලා. ඉතින් එහෙම හිතලා අර උඩ මේ කොළ පාට කොටස ගොඩාක් අයින් කරලා මම මේ විදිහට ගොඩාක් චූටියට තමයි මේ කෑලි කැපුවේ. මොකද අපේ අම්මලා එහෙම හදනවා ලොකු කැට වගේ ලොකු කෑලි කපලා මම ඒකට ආස නැහැ. ඉතින් එතකොට අර හොඳට අර හොදි අර මේ 3-5 කුඩු ඒවා හොඳට ඇතුළට ගිහිල්ලා ඉඳෙන්නේ නැති වුණාම නිකන් මට රස මන්දි වගේ. ඉතින් ඒක නිසා මම අර පොලොස් කෑල්ල අර උඩ කෑල්ල එහෙම ගොඩක් කපලා අයින් කරලා පොඩියට තමයි මේ කෑලි ටික මම කපාගත්තේ. ඉතින් මම මේ කිව්ව දේත් එක්ක සමහර අය පුදුම වෙලා බලා යන්නේ පොලොස් ගෙඩියක්වත් උයා ගන්න බෑද කියලා. ඉතින් ඇත්තරම මට බෑ. ඉතින් හේතුව මම ඉස්කෝලේ යන කාලෙවත් වැඩියෙක් උයපු කෙනෙක් නෙමෙයි. ඉතින් හැමදේම අම්මා කරලා දුන්න නිසා කුස්සියේ කෑම බීම උයන වැඩ මම කරන්නේ නැහැ. මම පළවෙනි වතාවට හාල් ටිකක් ඒ කියන්නේ බත් ටිකක් උයලා මාළු පින්නක් හදාගත්තෙත් වයස අවුරුදු 23 4 වගේ.
ඒ වෙනකම්ම මං එහෙම තනියම උයාගෙන එහෙම කෑම කාලා නැහැ. ඉතින් එහෙම උයාගෙන මට කන්න සිද්ධ වුණේ. ගෙදරින් පිට මං රැකියාවකට ගියහම තනියෙන් උයාගෙන කන්න ඕන. ඉතින් එදා මට බත් එකකුයි මාළු පින්නකුයි හදාගන්න මම හිතන විදිහට දරඩි පෙව්වේ. මට හෙන වෙලාවක් ගියා ඒ දෙක උයාගෙන පැයකට වැඩි කාලයක් ගියා. ඉතින් ඒ තමයි මම පළවෙනි වතාවට කෑමක් හැදුවේ. ඉතින් කියන්න ලැජ්ජ වෙන්න. ඉතින් මං හිතන එක ලැජ්ජ වෙන්න දෙයක් නෙමෙයි. මොකද ඉතින් හැමෝම එක වගේ නෑනේ. සමහර ළමයිගේ අම්මලා මේ රස්සවලට යනකොට නැත්තම් ගොවිතැන් වැඩ කරනකොට සමහර අපේ යාළුවෝ එහෙම අම්මලා ගෙදර එනකොට කෑම එහෙම හදලා උයලා තියනවා. ඉතින් මේ මට එහෙම එකක් නෑ. මේ අපේ අම්මම තමා මට එහෙම මතකත් නෑ වැඩි ඒ තරම් පොඩි කාලේ. අපේ ගෙදර ඉතින් මං අපේ පවුලෙම බාල කෙනා. ඉතින් මට වැඩිම ලක්කලා අය ගොඩාක් ඉන්නවා. ඉතින් ඒක නිසා මං එච්චර ගෙදර දොරේ වැඩ කරන්න ලොකුවට පෙළඹිලා නැහැ. ගෙදර හැමදේම අනික් අය කරන නිසා මං පැත්ත කරලා ඉන්නවා. ඉතින් සෙල්ලම් කරනවා ඉස්කෝලේ මේ දේවල් තමයි. ඉතින් ඔය හේතු නිසා උයන පිහන වැඩ ඇත්තට මං වැඩි කරලා නැහැ. දැන් අම්මා ගෙදරින් ගියාට පස්සේ තමයි මම මේ දේවල් දැන් තනියෙන් කරන්නේ හැමදේම. ඉතින් එක සැරයක් මට මතකයි අවුරුද්දට මේ කැවුම් හදන්න ලොකු ආසාවක් තිබ්බා මගේ අතින් හදලා කන්න. අන්තිමේට ඒක හදාගන්න බැරුව පිටි ටික ඔක්කොම තිත්ත වෙලා ඒ ටිකත් විසි කරා. ඉතින් එහෙම තමයි. මොකද අපි හැමෝටම හැමදේම බෑනේ. සමහරට මට පුළුවන් දේ ඔයාට බෑ. ඔයාට පුළුවන් දේ මට බෑ. ඉතින් එක එක්කෙනාගේ හැකියාවන් වෙනස්. සමහර කාලත් එක්ක තමයි අපට මේ දේවල් කරන්න ඕනකම ලැබෙන්නේ. ඉතින් කොහොම හරි පොලොස් ගෙඩියෙන් භාගයක් පොඩි ගෙඩියක් මේක අපේ අක්කා මට ගෙනත් දුන්නේ. පොලොස් ගෙඩියෙන් භාගයක් කපලා මේ විදිහට මම මේක සෝදලා උයන්න ගත්තා. ඉතුරු කොටස තියලා තිබ්බා ආයෙ දවසක හදන්න. ඉතින් ඔයාලට කියන්න මේ වෙනකොට මම ඉතින් මේක කාලත් ඉවරනේ. ඉතින් මේ පොලොස් මාළුව හරිම රසයි. මට නම් මගේ බබාලා දෙන්නත් හොඳට බත් කෑවා. මොකද මම තමයි දෙන්නට අනලා බත් කැව්වේ. උදේ වේරණ එයාලා කෑවා. දවල්ට මම තමයි එයාලට කැව්වේ. ඉතින් රසයි මේක. ඉතින් ඔන්න ඔය විදිහට පොලොස් මාළුව සුද්ධ කරලා හට්ටියකට දාගෙන ඒකට අවශ්‍ය තුනපා කුඩු ටික මම දාගත්තා. දාගත්තට පස්සේ මේක ඉතින් බබාලට වැඩි සැරට හදන්න බැරි නිසා මම මේකට අනවශ්‍ය විදිහට එක ඒවා දාන්න ගියේ නෑ. ඉතින් කුඩු වර්ග ටික දාගත්තට පස්සේ පොඩි ලුණු කෑල්ලකුයි සුදු ලුණු බිග් දෙකකුයි මම මේකට දාගත්තා. ඊට පස්සේ ඉතින් මේ පොලොස් එකට තාම මම පොල් ලෑස්ති කරගත්තේ නෑ. මොකද පොල් කිරිනේ දාන්නේ. ඉතින් පොල් කිරි දාන්න කලින් මම මේකට මේ විදිහට ඒ ටික දාලා වතුර ටිකක් දැම්මා. වතුරෙන් මුලින්ම මම මේක තම්බ ගන්න හිතුවා. සාමාන්‍ය භාගයක් වගේ තැම්බෙනකොට පොල් කිරි ටිකක් දාගත්තා නම් හරි. ඉතින් මම මේ විදිහට පොලොස් එකට වතුර සාමාන්‍ය ටිකක් තියලා ලිපෙන් තියාගත්තා. ඉතින් ලිපෙන් තිබ්බට පස්සේ මං එළියට ගිහිල්ලා පොල් ගෙඩියකුත් ලෙලි ගහගෙන ඇවිල්ලා පොල් ගෙඩිය බිඳලා මේකට අවශ්‍ය කරන පොල් ටිකත් ඉතින් හෙමින් සීරුවේ ගාගත්තා. ඉතින් කියන්න ඕන මෙන්න මේ පොල් බිඳින වැඩේ නම් මට හරි අකමැති දෙයක්. මොකද සමහරට මේක හොඳට බිඳෙන්නේ නැහැ. රවුමට බිඳෙන්නේ නැහැ. සමහරට කට්ට පොල් කෑල්ල වෙනම කට්ට වෙනම ගැලවෙනවා. ඉතින් අද නම් ඔන්න කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ. ලස්සනට පොල් ගෙඩිය බිඳුණා. ඉතින් මම වතුර ටික විසි කරන්නේ නැහැ. මම වතුර ටිකත් එහෙම බොනවා. මොකද අපි පොල් වතුර බොනවා කියන්නේ අපේ ශරීරයට ගොඩක් හොඳ දෙයක්. අපේ රුව ලස්සන වැඩි කරගන්න නම් ඉතින් මේ බින්දින පොල් ගෙඩියේ වතුර අපි විසි කරන්නේ නැතුව බොන එක නම් ගොඩාක් ප්‍රයෝජනවත්. ඉතින් ඔයාලත් එහෙමනම් අදීනම් පොල් ගෙඩිය බින්දහම ඒකේ වතුර ටික විසි කරන්න එපා. ඔයාට ලස්සන වෙන්න ආස කෙනෙක් නම්
මේ පොල් ගෙඩිය වතුර ටික ඔයා බොන්න. ඉතින් ඔය විදිහට පොල් ටික ගාගත්ත. හැබැයි ඉතින් මට මෙතනින් පස්සේ වැඩි වීඩියෝ කරගන්න බැරි වුණා බබාලා දෙන්නගේ එක එක හේතු කාරණාත් එක්ක. ඉතින් පොල් ටික මිරික ගන්නවා, කිරි ටික දානවා. ඒ ටික නම් මට වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් ඔයාලා දන්නව ඇතිනේ පොඩි බබාලත් එක්ක ගෙදර වැඩ කටයුතු කරනකොට කොහොමද කියලා. ඔන්න ඉතින් මගේ පොලස් මාළුව ලිපේ තියෙනවා දැන් මේ වෙනකොට ගොඩාක් දුරට මේක හොඳට තැම්බිලා ඉදිලා. පොල් කිරිත් දාලා තියෙන්නේ. පේනවනේ ඔයාලට මගේ පොලස් මාළුවෙන් එන දුම. ඉතින් කොහොම හරි මේ හොද්ද ගතිය ගොඩක් වැඩි තියෙන්න හොඳ නෑ. තිබ්බාම එතකොට රස නෑ. ඉතින් මං සාමාන්‍ය පොලොස් එකේ හොද්ද ගොඩක් දුරට හින්දගෙන සාමාන්‍ය පොඩි හොදි ගතියක් තමයි ඉතුරු කරගත්තේ. ඉතින් මේ වෙනකොට මගේ බත් එකත් හොඳටම ඉදිලා ඊට පස්සේ ඉතින් මම මේක මේ විදිහට හැන්ද අරගෙන කූරු ගා ගත්තා. ඉතින් මෙහෙම හැන්දෙන් කූරු ගා ගන්නේ බත් එකේ ඇට අර කැට වෙලා වගේ තියෙන්නේ. ඉතින් කැට ගතිය තියෙන අපේ බත් එක ඉදුණට පස්සේ කූරු ගා ගත්තේ නැත්තම්. ඉතින් මෙහෙම කූරු ගා ගත්තට පස්සේ බත් ඇට ලස්සනට විසිරිලා තියෙනවා. ඉතින් එතකොට තමයි බත් එක අපිට කන්න ආස හිතෙන්නේ. ඉතින් ඊට පස්සේ කොහොම හරි අපේ බබාලා දෙන්නට පොලොස් මාළුව විතරක් මන්දිනේ පාවුනේ. ඉතින් ඊට පස්සේ මම මේ දෙන්නට බිත්තර දෙකක් තිබ්බා තැම්බෙන්න. හැබැයි මම බිත්තර කන්නේ නැහැ. කන්නේ නැහැ කියන්නේ කනවා. මොකද මමත් ඔක කන්නියොත් ඉක්මනට ගෙනා බිත්තර ටික ඉවර වෙනවනේ. ඒක නිසා බබාලා දෙන්නට විතරක් මම ඒවා හදලා දෙනවා. මෙහෙම දෙයක් තිබ්බා. අපේ ලොකු බබා අපේ මහත්තයා කුකුල්ල ගෙනත් ඇති කරානේ. ඉතින් ඒ දවස්වල අපේ ගෙදර කුකුල්ලු ගොඩාක් හිටියා. ඉතින් ඒ දවස්වල බිත්තර හැමදාම අපි ගත්තනේ. ඉතින් ඒ දවස්වල අපේ ලොකු බබා එකම එක බිත්තර කෑල්ලක්වත් කන්න කැමති උනේ නැහැ. චූටි බබාට හදලා දෙනකොට අක්කා එපා කියනවා. හැබැයි ඉතින් දැන් වැඩේ වෙලා තියෙන්නේ පුදුමිට කාරණයක් කියන්නේ දැන් අපේ ගෙදර කුකුල්ලු නැහැ. බිත්තරත් නැහැ. ඉතින් දැන් මං කඩෙන් සල්ලි දීලා තමයි බිත්තර ගේන්නේ. ඔන්න ඉතින් එතකොට අපේ ලොකු බබා බිත්තර කන්න පටන් අරන්. දැන් ඉතින් එයාට දිනපතා බිත්තර තිබ්බත් එයා කනවා. ඉතින් මට මේක මාර ප්‍රහේලිකාවක්. කුකුළු ටික ඉන්නකොට නොමිලම බිත්තර ටික ලැබෙනකොට එයා එකක්වත් කන්න ගත්තේ නැහැ. ඉතින් දැන් එයා කඩෙන් බිත්තර සල්ලි දීලා ගියනකොට ඔන්න එයා කන්න ඉල්ලනවා. ඉතින් ඔහොම තමයි ජීවිතේ. ඉතින් උයාගෙන ඉවර වෙලා මම උයපු තැන බඩු පාවිච්චි කරපු තැන මේ විදිහට අස් කරගත්තා. ඉතින් මට දෙයක් තියෙනවා වැඩක් කරනකොට ඒ වෙලාවට ගන්න භාජන ඒ වැඩේ ඉවර වෙච්ච ගමන් ඒ අවස්ථාවේ මේ භාජන සෝදලා අදාළ තැන් වලින් තියෙනවා. ඉතින් එතකොට හිත නිදහස් ඊළඟ වැඩ කොටස කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම හැම වෙලේම ඒ කරන උයන වෙලාවේදී අනික් වැඩ නම් මට තේරෙන්නේ නැහැ මේ වෙලාවේ කියන්න ඔයාලට. උයන වෙලාවේ ඒ ගන්න බඩුව ඒ වැඩේ කරලා ඉවරෙච්ච ගමන් මම සෝදලා ඒක අයින් කරනවා. ඉතින් බලන්නකෝ දැන් මං උයපු තැන හරිම ලස්සනයි ක්ලීන් වෙලා තියෙනවා. හැබැයි ඉතින් අපේ කුස්සිය ලොකු ලස්සනක් කරන්න අමාරුයි. මොකද අපේ පෙන්ට්‍රි කබඩ් යට කොටස කවර් කරලා නැහැ. ඉතින් ඒ දේවලුත් එක්ක පොඩ්ඩක් කුස්සියේ පෙනුම හොඳටම නැහැ. එහා පැත්තේ තියෙන අපේ පෝරණුව දරලිප ඉතින් ඒවා පොඩ්ඩක් අඳුරු ගතියයි. ඉතින් ඔන්න ඔහොම ඉන්නකොට අපේ බබාලා දෙන්නට හොඳටම බඩගිනි වෙලා. ඉතින් මේ විදිහට තමයි ඒ දෙන්නට මම කැම ටික බෙදලා කන්න දුන්නේ. ඉතින් අපේ ගෙදර කුස්සියේ මේ වගේ දිග ලී පුටුවක් තියෙනවා. දැන් මම මේ දෙන්නට සාලේ කැම කන්න තහනම් කරලා තියෙන්නේ. ඒක නිසා තමයි දැන් ওই මේ දවස් ටිකේ කුස්සිය පුටුවට වෙලා ඉඳගෙන කැම ටික කන්නේ. නැත්තම් ඉතින් සාලෙට ගිහිල්ලා ටීවී එකක් දාගෙන තමයි මේ දෙන්න බත් කන්නේ. පේනවනේ අපේ නංගි බත් එක තියන් ඉන්න හැටි. ඉතින් ඔහොම තියාගෙන ඉන්න ගිහිල්ලා බත් එක හැමදාම වගේ වැටෙනවා. ඒ දෙන්නත් කාලා ඉවරුණාට පස්සේ
ඔව්. මොකද නැත්තම් අපේ ලොකු බබාගේ පිඟාන සෝදන්න ඕන කාලේ ඉවරනහම චූටි බබාගේ අත් සෝදන්න ඕන. ඉතින් ඒ නිසා ඒ දෙන්නා කනකන් ඉඳලම තමයි මං කන්න ගන්නෙ. ඉතින් මේ විදිහට මමත් බත් ටිකක් බෙදා ගත්තා. මොකද උදේම නෙමෙයි අපි කන්නේ ටිකක් දවල් වෙලා. ඒ වගේම ඊයේ රෑට වෙලා තිබ්බුටු බෙදුමක් තිබ්බා. ඉතින් ඒක නරක් වෙලා නෑනේ තෙල් දාපු නිසා. ඒ නිසා මං ඒකත් බෙදාගත්තා මේ පොලොස් මාළු පින්නත් එක්කම. හැබැයි ඉතින් වැඩේ කියන්නේ අපේ බබාලා මිරිස් ඇට කන්න අකමැති නිසා මට මේ මිරිස් ඇරට කෑමක් කන්න විදිහක් නෑ. මොකද මම ආසයි මිරිස් ඇරට කන්න. බබාලා කන්න නැති නිසා මම වැඩි කිසිම දෙයකට මිරිස් දාන්නේ නෑ. මොකද එයාලට කියලා ඉතින් වෙනම කෑම බිමම හදන්න බෑනේ. ඒක නිසා මිරිස් දාන්න කඩු කරලා අපිත් ඉතින් මේ විදිහටම කනවා. හැබැයි ඉතින් අපේ අක්කා නම් මට හොඳටම බනිනවා ළමයිට මිරිස් කන්න හුරු කරන්නේ නෑ මිරිස් දාලා දෙන්න කියලා. ඉතින් එයාලා කොච්චර එහෙම කිව්වත් අපි අම්මලා ළඟ බබාලා එහෙම ඉතින් ඒගොල්ලන්ට වගේ බයි කෑම කන්නේ නෑ. මිරිස් ඇට වැඩි නම් කන්නේ නෑ අඬනවා. ඉතින් ඒ නිසා කොහොම හරි එයාලා කන විදිහට මිරිස් ඇට අඩු කරලා හරි කෑම ඉතින් මං හදලා දෙනවා. එහෙමනම් ඉතින් අදට නවතින්නම්. මගේ channel එක subscribe කරන්න, bell icon එක click කරන්න, like එකක් දාන්න, comment එකක් දාන්න. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. තවත් වීඩියෝ එකක් අරන් ඉක්මනින් එන්නම්. ගිහින් එන්නම්.